वदिन पिन पर विहारे सबरग බෞද්ධ විද්‍යාලයෙහි විධායක අධ්‍යක්ෂ නාරම්පනාවේ සද්ධර්ම වාගීශ්වර ශ්‍රී සුමනතිස්ස ආනන්ද අභිදාන නාහිමිපාණන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා ඔබ අපි සියලුම දෙනා පංචශීලයේ පිහිටුවීමට. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සෑම දිනම දෙවරක් නමස්කාරය කියන්න හොඳයි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි साधु साधु අපිත් වඳිමු साधु साधु අපිත් වඳිමු කොට්ටිඹුල් වල විහාරේ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඓතිහාසික කොට්ටිබුල්වල වලගම්බා රාජමහා විහාරස්ථානයේ ස්වර්ණමය පරිච්ඡේදයක් සමිටුහාන් කරමින් අද දවස තුල අභිනවයෙන් ඉදිකරන්නට යෙදුණු වාහල්කඩ ගෘහය විවෘත කිරීමත් ඒ වගේම ඓතිහාසික කොට්ටිබුල්වල රාජමහා විහාරය ග්‍රන්ථය එළි දැක්වීමත් මූලික කරගෙන එවැගේම අපවත් වේ වදාළ මා ගුරුදේවෝත්තම නැදුම්ගමුවේ සුමනසාර නායක හාමුදුරුවන් වහන්සේගේ තෙවර්ෂ පූර්ණ පින්කම අරමුණු කරගෙනත් මේ උත්සවය සංවිධානය කෙරෙනු ලබනවා. මේ උත්සවය ගැන යම් වචනයක් කියොත් සබරගමු පළාතේ තිබෙන්නා වූ පෞරාණිකම පුණ්‍ය භූමියක් තමයි කොට්ටිබුල්වල වලගම්බා රජමහා විහාරස්ථානය කියලා කියන්නේ. මේ රජමහා විහාරස්ථානයේ ඉතිහාසය ගත්තාම වසර 2000 ඉක්මවන ප්‍රෞಢ ඉතිහාසයක් තිබෙනවා. අපි උත්සාහ කරනවා ඒ ඉතිහාසය සමාජගත කරන්න. ඒ සමාජගත කරන්න ගන්නා වූ පියවරවල එක් පියවරක් හැටියට තමයි ඓතිහාසික කොට්ටිබුල්වල වලගම්බා රජමහා විහාරය කෘතිය නිර්මාණය වෙන්නේ. මේ විහාරස්ථානයේ රාජකාරී 102ක් තිබෙනවා. 102කින් බහුතරයක් රාජකාරී වලට විහාරයේ මුර කිරීමේ කටයුතු පැවරිලා තිබෙනවා. මෙතන පෙර රජ දවස මුර කුටියක් තිබූ බවට සාක්ෂි සනාථ වෙලා තිබෙනවා. ඉතින් ඒ සාධකත් අනුමත කරමින් ඒ සාධක ඉස්මතු කරමින් අපි මුර කුටි සහිත මේ වාහල්කඩ ගෘහය මේ අද දවස තුල අපේ ශ්‍රීමත් අනුනායක නාහිමිපාණන් වහන්සේගේ වැඩමවීමෙන් විවෘත කරන්නට ලැබුණා. අද දවස මගේ ජීවිතයේ සතුටුම දවසක් අද දවස. ඉතින් මේ අවස්ථාව සඳහා වැඩමවන්නට යෙදුණු පූජනීය මහා සංඝරත්නයට ඒ වගේම දේශපාලන අධිකාරිය රාජ්‍ය ආන්ත්‍රණය ඒ වගේම සතර පේරුවේ දායක පින්වතුන් සියලු දෙනා මේ අවස්ථාවට නැවත වතාවක් ගෞරවයෙන් පිළිගැනීමේ හා අරමුණ පැහැදිලි කිරීමේ කතාව නිමාවටපත් කරනවා සියලු දෙනාටම වේදනා කඳු දිගේ ඇවිදින ජීවිතේ වන්දනා මුළු විහාරයට පස්සේ අපිට හමු වෙන දැවැන්තලින් විහාරය. මේ විහාරේ සුවිශේෂී කාරණා ගණනාවක් තියෙනවා. ඇයි ඒක වැදගත් වෙන්නේ? සබරගමුවේ අපේ ඉතිහාසයට සම්බන්ධ වෙන ප්‍රාග් ඓතිහාසික යුගයේ දක්වා දිව යන මහා සිදුවීම් රැසක කේන්ද්‍රස්ථානයක්.
අර පිළිගැනීමේ කතාවේදී අපේ හාමුදුරුවෝ විවිධ රජමහා විහාර සහ ඓතිහාසික කාරණාවන් ගැන ඇතුළත් කරා. එතකොට මේ විහාරයේ තියෙන පැති කිහිපයක් තියෙනවා. මේ විහාරේ ගණනාවක් තියෙන කරුණු වැදගත් වෙන. එකක් තමයි මේ අනුරාධපුර අවධියේ සිට මහනුවර දක්වා ඒ යුග තුලට අදාළ කරන සුවිශේෂී ඓතිහාසික කාරණා රැසක තොරතුරු තියෙනවා. මේ ඓතිහාසික කොට්ටිමුල්වල රාජමහා විහාරස්ථානයේ අභිනව වාහල්කඩ විවෘත කිරීමත් එවැගේම මෙම ග්‍රන්ථය එළිදැක්වීමත් කියන මේ වැදගත් අවස්ථාවන් මුල් කරගෙන එවැගේම මෙම විහාරස්ථානයේ මෑත කාලයේ ආධිපත්‍ය හොබවා අපවත් වී වදාළ ඒ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණ පින්කමත් මුල් කරගෙනයි අද මේ ආගමික වතාවත් සියල්ල සිද්ධ කරනු ලබන්නේ. වර්තමාන මේ කොට්ටිමුල්වල රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත අපේ මුල්ගම අනෝමදස්සී ස්ථවිරයන් වහන්සේ අද මේ උත්සවයේ සඳහා අපට ආරාධනා කළා. සැබවින්ම අපේ ශ්‍රීමත් මහානායක මාහිමියන් වහන්සේ ඇතුළු අපේ මූලස්ථානයේ වෙනුවෙන් අප මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ සුවිශේෂ කාරණා කීපයක් මුල් කරගෙන. මුලින් සඳහන් වුණා වගේ මේ ඓතිහාසික කොට්ටිමුල්වල රාජමහා විහාරයේ ඇතුළු මේ විහාරය හා තදනුබද්ධ විහාරස්ථාන ගණනාවක් පවතින්නේ අපේ අස්කිරි මහා විහාරයේ ඒ මූලස්ථානයේ යටතේ. ඒ නිසාමත් වර්තමාන විහාරාධිපති කොට්ටිමුල්වල මුල්ගම අනෝමදාස ස්ථවිරයන් වහන්සේ අපේ මහා විහාරයත් සමග ඒ පවතින අත්‍යන්ත සම්බන්ධතාවය අපට විශේෂයෙන් මේ අවස්ථාවට සහභාගී වන්නට ප්‍රධානම හේතුවක් වුණා. ඓතිහාසික කොට්ටිමුල්වල රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන එක පැත්තකින් ඒ වටිනා ඉතිහාසය පිළිබඳව ඉතාමත්ම අර්ථවත් ග්‍රන්ථයක් එළිදක්වමින් ඒ වගේම මේ විහාරස්ථානයේ වාහල්කඩ අගනා අන්දමින් නිර්මාණය කොට මේ විහාරස්ථානය ආගමික පුනරුදයකට පුනර්ජීවයකට සංවර්ධනයකට ලක් කරන මේ මොහොතේ අපේ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මේ සත්කාරයට දායක වුණු සියලුම දෙනාට අපේ ගෞරවය සහ ප්‍රණාමය මේ වැදගත් අවස්ථාවේ පුද කර සිටිනවා. වැලිගපොළ කොට්ටිමුල්වල ශ්‍රී වලගම්බා රජමහා විහාරස්ථාන වසර 2150ක පමණ මහා දැවැන්ත ඉතිහාසයක් තිබෙන පෞරාණික පුදබිමක්. රටේ තෙවන විශාලතම ලෙන් විහාර සංකීර්ණය පිහිටා තිබෙන්නේ මේ රමණීය පුදබිමේ. යුග ගණනාවක සිතුවම් තිබෙන ඓතිහාසික පුදබිමක් තුල මේ ආකාරයේ අනගි භවනීය ආගමික ශාසනික සිද්ධාස්ථාන සංවර්ධන ක්‍රියාවලියක් සිදුවීම අපි සියලු දෙනාටම අතිශය සතුටට කරුණක්. අපි ස්තුතිවන්ත වනවා ගරු විපක්ෂ නායකතුමනි ඔබතුමන් ඇතුළුව සියලුම දෙනාට. සාදු සාදු අපිත් වඳිමු සාදු සාදු